තමන්ගේ වයිබ් එකේ මිනිස්සුත් එක්ක ජීවත් වෙනක ඇත්තටම ඒක හිතට මාර සැනසීමයි. මං හිතන්නේ මගේ ජීවිතේට හම්බෙච්ච මගේ හොඳම යාළුවෝ සෙට් එක තමයි මේ. අපි මේ නුවරඑළිය යන ගම. රෑ තමයි පිටත් උනේ. දැන් ඉතින් මේ මගේ යන ගම. ලස්සන පරිසරය, ලස්සන ගහකොළ, මේ කොළ පාට පිරුණු පරිසරය ඇත්තටම ආශ්චර්යයක්. හිතට මාර සැනසීමක් තමයි දැනෙන්නේ. ඇත්තටම මේ උඩරට පළාතට මම මාරම ආසයි. මාරම ආදරේ. හේතුවක් නැහැ. ඒත් මේ වයිබ් එකට මම හරි කැමතියි. හරිම නිදහසක්, හරිම සැනසීමක් හිතට දැනෙනවා. ඉතින් මගේ හොඳම යාළුවොත් එක්ක මේ යන ගමන ඇත්තටම අවසානයේ වෙද්දී හරිම විනෝදජනක වෙනවා. මම ඒක විශ්වාස කරනවා. ඒ වගේම තමයි එයාලත් එක්ක ජීවිතේ ලස්සනම දවස් ගෙවන්න මම වාසනාවන්ත වුණා කියලා මම හිතනවා. ඇත්තටම හොඳම යාළුවන්ට පුළුවන් අපේ මනස සුවපත් කරන්න. ඒ වගේම මේ ලස්සන පරිසරයට පුළුවන් ඒකට රුකුලක් වෙන්න. බලන්න නුවරඑළියේ තියෙන ලස්සන දියැල්ල. අපි මෙතන ගොඩක් වෙලා හිටියා. මාර්ම විව් එකක් තමයි තියෙන්නේ. ඇත්තටම මේ නුවරඑළියට ආසි හිතන එක, ආදරේ හිතන එක අහන දෙයක් නෙවෙයිනේ. මේ වගේ ලස්සන පරිසරයක් තියෙනකොට අපි ඕන කෙනෙක්ට ආසි හිතෙනවා. ඉතින් අපි මේ දැන් ඉන්නේ ලංකාවේ උසම කන්දවලට යන ගම. හිතට තලාගල බලන්න. ඉතින් ඇත්තටම මේ පාර දෙපැත්තේ තිබුණු ලස්සන ගස්කලන් ටික අනේ මන්ද හරිම අමුතු විදිහකට ලස්සන හැඩයකට හැදිලා තිබුණා. අමුතු කුරු ගතියක් තියෙන ලස්සන විදිහට හැදිච්ච ගසුත් තිබුණා. සමහර විට මේ පැත්තේ දේශගුණය නිසා වෙන්නේ නැති. ඇත්තටම මේක මට අලුත් අත්දැකීමක් වුණා. මම නම් හරිම ආසාවෙන් තමයි මේ වටපිටාව බල මේ ගමන ගියේ. ඇත්තටම මම පිටුරු තලාගල යන පළවෙනි වතාව මේක. ඉතින් ඒක මට ලස්සන අත්දැකීමක් වුණා. ඉතින් ඔයාලා දවසක ගිහින් බලන්න. ඇත්තටම පිටුරු තලාගල කියන්නේ මාරම ලස්සන ප්ලේස් එකක්. බලන්න ලස්සන මල්යායවල් එහෙම තිබුණා. ඉතින් මගේ හොඳම යාළුවත් එක්ක මේ ගියපු ගමන ඇත්තටම මට කියන්න වචන කරන්න තේරෙන්නේ නැති මාරම හැඟීමක්. ඔය යන්නේ අපේ සෙට් එක. ඉතින් අපි කට්ටිය හරිම සතුටින් සැහැල්ලුවෙන් මේ ගමන ගියා වගේම මේ ගමන පුරාවටම අපි ගොඩක් එන්ජොයි කරා. ඉතින් මෙන්න මේ වගේ සමහර දේවල් දැක්කහම නම් මගේ හිත පිස්සු වැටෙනවා. ලස්සන මල්, ලස්සන පරිසරය දැක්කහම ඇත්තටම ඉතින් එහෙම නොවී තියෙන්නෙත් නෑ නේද? ඉතින් බලන්නකෝ තව චුට්ට වෙලාවකින් මෙතන මීදුම ගොඩාක් පිරෙනවා. ඇත්තටම බලන්න ඕන ආස හිතෙන විදිහ වයිබ් එකක්. මේ මීදුම පිරුණු පරිසරය මාරම පිස්සුවක්. මට ඒක වචනින් විස්තර කරන්න බෑ. මේ ෆීලින් එක වචන කරන්න බෑ. ඇත්තටම මේ හැඟීම විඳලම බලන්න ඕන. ලස්සන්ට මීදුම ගලාගෙන යද්දී පරිසරයට එකතු වෙන සීතලත් එක්ක පුදුම ආසාවකින් අපි මේ දවස කෙව්වේ. ඉතින් ඔන්න මේ ඉන්නේ ඊළඟට අපේ සෙට් එක. මේ ඉන්නේ ජීවිතේ ළඟම කට්ටිය. මගේ ජීවිතේ මං ගොඩක් ආදරේ කට්ටිය සෙට් එක තමයි මේ ඉන්නේ. ඉතින් එයාලත් එක්ක ගෙවු මේ දවස් 3 ජීවිතේ මාරම ලස්සන අලුත් අත්දැකීම් වලින් පිරිච්ච ලස්සනම දවස් 3ක් වුණා. ඉතින් අපි ශාන්තිපුර ගම්මානේ තමයි හිටියේ. ලංකාවේ උසම ගම්මානේ. ඒකත් මාරම අලුත් අත්දැකීමක් වුණා. හරිම ලස්සන පරිසරයක් තිබුණා. ඇත්තටම රැට එළියට බහපුවාම පුදුම සීතලක් දැනුනේ. ඈත කඳුවල තියෙන ලයිට් එලි ඒ වගේ දේවල් දැක්කම ඒ සීතල සුළඟත් එක්ක ඒ දැනෙච්ච හැඟීම ඇත්තටම වචන කරන්න බෑ. මේක විඳින්න ඕන හැඟීමක්. සීතලම නුවරඑළියේ ලස්සනම දවසක් ඔයාලත් ගෙවලා බලන්න. ඇත්තටම හරිම ලස්සන හුඟක් ආස හිතෙන දවසක් වේවි කියලා මමත් විශ්වාස කරනවා. ඉතින් වටේට එළවලු වවල තිබුණා. හරිම ලස්සනයි. ඒ වගේම එහි ලස්සන මල් ජාති ගොඩක් තිබුණා. මේ නම් යන්නේ අපේ යාළුවෙක්ගේ නැන්ද කෙනෙක්ගේ ගෙදරට ගියේ. දැන් ඉන්නේ නුවරඑළියේම ආසම තැන කිගිරි පාක් එකේ. මෙන්න මේ මල්වත්ත මට නම් මාරම පිස්සුවක් වගේ වුණා. ඇත්තටම පුදුම ආසාවෙන් වීඩියෝස් ගොඩාක් ගත්තා. පුදුම ආසාවෙන් ෆොටෝස් ගොඩාක් ගත්තා මම ඇත්තටම. බලන්න
වචන කරන්න තේරෙන්නේ නැහැ. මේ මල්වල පුදුම ලස්සනක් තියෙන්නේ. හිත හරියට මාර කූල්. හිතට මාර කූලක් දැනෙනවා. මේ ශාන්තිපුරින් අපි එන ගමන් ශාන්තිපුර view point එක ළඟ අපි නතර කරා. ලස්සන මල්පල ගොඩක් අරන් ඉන්න එතනින් පුළුවන් නා. ඉතින් අපි ශාන්තිපුරේ ඉඳගෙන ආය එන්න පිටත් වුණා. අපේ තුන්වෙනි දවසේදී අපි එන්න පිටත් වෙච්ච මොහොතේ ගනිපු වීඩියෝ ගත්තා. මේ යන්නේ. ඉතින් බලන්න ඇත්තටම ජීවිතේට හම්බෙන්න ඕන එකම වයිබ් එකේ මිනිස්සු. එයාලත් එක්ක ජීවිතේ ලස්සනට විඳින්න පුළුවන්. ඇත්තටම මම නම් කැමති මගේ වයිබ් එකේ මිනිස්සුත් එක්ක මේ ලැබිච්ච ජීවිතේ විඳවන්න නැතුව හරි ලස්සනට විඳින්න. මේ වගේ ලස්සන මල්වත්තකින් යනකොට මොනවද හිතෙන්නේ ඔයාලට ළමයි? මට නම් හිතුනේ මේ ඔක්කොම මල් ගස් ටික ගලවලා අපේ ගෙදර ගේන්න. ඒත් ඉතින් එහෙම කරන්න බෑනේ. එහෙම කළොත් එහෙම මට හිරේ යන්න වෙයි. ඒ වුණාට බලන්න ලස්සන පුදුම ලස්සනයි. ඇත්තටම බලන්න යටපෙති ආය හිතට මාරම සැනසීමක් ආවේ. මේ ලස්සන විඳින්න තරම් මගේ ඇස් පින් කරලා තිබුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔන්න බලන්නකෝ ඊළඟට ඇත්තටම මානව සතුටින් ගෙමු ලස්සනම දවස් ටික. අපි 9 match බලන්න ගියා. එතන ඉතින් ඒකලා බලලා මේ නම් ඉතින් highway එකේ ගමන අවසානයේට අපි ළඟ වෙන මොහොත අපි ගෙදර එන ගමන තමයි මේ ඉන්නේ. ඉතින් බලන්න ඊට බහගෙන යන මේ හැන්දෑව කොච්චර ලස්සනද කියලා. එතකොට මම මාරම වාසනාවන්ත වුණා. මෙන්න මේ වගේ ලස්සන ආශ්චර්යමත් අවස්ථාවක් මගේ ඇස්වලින් බලා ගන්න. ඉතින් පරිසරයට පුළුවන් අපේ හිතවල තියෙන හැම දෙයක්ම අමතක කරලා හරිම නිදහස් සාමකාමී හැඟීමක් අපිට ලං කරන්න. ඉතින් මම ආසම මේ ලස්සන පරිසරයේත් එක්ක අපේ වයිබ් එකට ගැලපෙන මේ සෙට් එකත් එක්ක හැමදාම සතුටින් ජීවත් වෙන්න.